සුබ දවසක්. අද අපි හඳුන්වලා දෙන්න සූදානම් වන්නේ බඳුන්ගත නයිමිරිස් වගාවට පොහොර යොදන හැටි. ඔයගලන්ට මතක ඇති අපි කලින් වීඩියෝ එකක් කරා භෝග වගාවට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය සහ පෝෂක ගැන. එතකොට දැන් අද ඉඳලා අපි විවිධ වගාවන් සම්බන්ධයෙන් පොහොර යොදන හැටි වීඩියෝ වැඩසටහන් රාශියක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි වැඩසටහන තමයි බඳුන්ගත නයිමිරිස් වගාවට පොහොර යොදීම. ඒතකොට මෙතෙන්දී අපි ප්‍රධාන වශයෙන් අපි අර කලින් වීඩියෝ එකේ අඳුන්වලා දුන්නා පොහොර වර්ග වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් අමිශ්‍ර පොහොර සහ කැට පොහොර. ඒකට අපි මේ දෙකම අද අඳුන්වලා දෙනවා නයිමිරිස් වගාවට කොහොමද පාවිච්චි කරන්නේ කියලා. අපි ඉස්සලම් බලමු අමිශ්‍ර පොහොර යොදන හැටි. දැන් මේ chart එකේ අපි දාලා තියෙන්නේ අමිශ්‍ර පොහොර යොදන හැටි. එතකොට ඒකේ අපි පළවෙනියෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලික රසායනික පොහොර පාවිච්චි කරන හැටි. ඒතකොට මූලික රසායනික පොහොර කියන අපි පැල හිටවන්න කලින් යොදන පොහොර. ඒතකොට අපි නිර්දේශ කරන්නේ පැල හිටවන්න දවස් 2කට කලින් මේක යොදන්න කියලා. එතකොට ඒකෙදි අපි මතක ඇති පැල හිටවන්න කලින් මූලිකම අවශ්‍යතාවය තමයි මූල මණ්ඩලය හොඳට හදා ගන්න අවශ්‍ය කරන ෆොස්ෆරස් ටික දෙන්න. ඒතකොට අපි එතෙන්දි පාවිච්චි කරනවා ෆොස්ෆරස් ග්‍රෑම් 10ක් සහ MOP ග්‍රෑම් 5ක්. ඒතකොට මේක මිශ්‍ර කරලා තමයි අපි බඳුන් සඳහා භාවිත කරන්නේ. එතකොට මේකදී අපිට ලේසිම ක්‍රමය තමයි අපි සිටවන බඳුන් ප්‍රමාණය අනුව මේ පොහොර ප්‍රමාණය ගණනය කරලා දාන එක. උදාහරණයක් ගත්තොත් බඳුන් 100 නම් 10 100ක් 1000 ඒ කියන්නේ කිලෝ 1යි. එතකොට MOP එතකොට ග්‍රෑම් 500යි. ඒ විදිහට අපි අරගෙන මිශ්‍ර කරලා මේ දෙකේ එකතුව තමයි අපිට ග්‍රෑම් 15ක් දාන්න ඕන. ඊළඟට අපි පැල සිටවලා සති දෙකේදී තමයි ඊළඟට අපි නයිමිරිස් වගාවට පොහොර යොදන්නේ. එතකොට මේ වෙනකොට අපි දන්නවා දැන් පැල් ගහ මූල මණ්ඩලයේ ටික දැන් ස්ථාවර වෙන්න අරගෙන ගහේ වර්ධක අවස්ථාව දැන් ශීඝ්‍ර වර්ධනයක් බලාපොරොත්තු වෙන නිසා අපි එතෙන්දි ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් කියන එක වැඩිපුර සපයනවා. එතකොට අපි සති දෙකේ ඉඳලා සති 6 වෙනකම්, ඒ කියන්නේ උදාහරණ ගත්තොත් සති දෙකේ ඉඳලා සති 6 කියන්නේ මාස එකමාර වෙනකම් අපි යූරියා ග්‍රෑම් 10 බැගින් තමයි දාගෙන යන්නේ. ඊට පස්සේ සති 8 ඒ කියන්නේ මාස 2යි දැන් මෙයාට වයස. මාස 2 වෙනකොට ශීඝ්‍ර වර්ධක වර්ධනයේ අවසන් වෙලා දැන් මෙයා ටිකක් පර්ණතයට ඔන්න මෙන්න තියෙන අවස්ථාව. නමුත් තාම මෙයාට නයිට්‍රජන් අවශ්‍යතාවය තමයි වැඩිපුරම තියෙන්නේ. ඒක සති 8 ඉඳලා සති 12 දක්වා අපි අර මුලින් ග්‍රෑම් 10ට යූරියා ග්‍රෑම් 10ට අපි අමතර MOP ග්‍රෑම් 5ක් එකතු කරනවා. එතකොට මුළු ප්‍රමාණය ග්‍රෑම් 15යි. ඒතර මේකත් ගණනය කරන්නේ අර විදිහේ තමයි. තමන්ගේ බඳුන් ප්‍රමාණය අනුව ගණනය කරලා එතකොට එක බඳුනකට වැටෙන්න ඕන ප්‍රමාණය තමයි ග්‍රෑම් 15. හරි. එතකොට ඊළඟට සති 12 වගේ වෙනකොට 12න් පස්සේ කියන්නේ මාස දෙකකින් පස්සේ මෙයාගේ මල් පිපිලා දැන් පරණත අවධියට එළඹලා තියෙන්නේ. එතකොට අපි ඊට පස්සේ මෙයාට අවශ්‍යයි වර්ධනය වෙන්නත් අවශ්‍ය වෙන පළ හැදෙන්නත් නයිට්‍රජන් පොහොර අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම මල් පිපෙන්න ගෙඩි අස්වල වැඩි වෙන්න පොටෑසියම් පොහොර අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේදී අපි පාවිච්චි කරන්නේ යූරියා 10යි MOP 10යි. එතකොට මේ දෙකේ එකතුව තමයි 20 දෙන්නේ. ඊළඟ කාරණේ අපි දන්නවා දැන් ගෙඩි හැදෙන්න මල් හැදෙන්න ඒ වගේ දැන් ගහක පළදරන අවස්ථාව වලකොට වැඩිපුර අපිට අවශ්‍යයි ද්විතීයික මූලද්‍රව්‍ය. මතක ඇති අපි ද්විතීයික මූලද්‍රව්‍ය තුනක් හඳුන්වලා දුන්නා. කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර්. ඊට අමතරව අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. ඒකෝට මේවත් අපිට දැන් මේ අවස්ථාවේදී සපයන්න ඕනා. ඒ නිසා අපි මේ 10ට මේ 10 සහ මේ 10 එකතු වුණා 20යි. ඒකට අමතරව අපි අඳුනාගෙන තියෙනවා ද්විතීයික මූලද්‍රව්‍ය තියෙන සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය තියෙන පොහොර වර්ග යුටා ඒ වගේම කැල්සිරිච් වගේ ඒවා අපි අඳුනගෙන තියෙනවා. ඒකෝට අපි මේ දෙකෙන් එකක් අපි ග්‍රෑම් 5 බැගින් මේ පොහොර යොදනකොට මේ අවස්ථාවේදී යොදනවා. ඊළඟ කාරණය දැන් අපි ගත්තොත් TSP කියන එක අපි දන්නවා මූල මණ්ඩලයට සහ ඵල වර්ධනයට, ඵල අස්වැන්නට සහ ඒ කියන්නේ මල් පිපෙන්න මුල හැදෙන්න මේ TSP කියන එක අවශ්‍යයි. ඒක අපි මුල් අවස්ථාවේදී මේ ග්‍රෑම් 10ක් දාලා ඔයගොල්ලෝ දකින්න ඇති මේ පසු අවස්ථාවල අපි යෙදුවේ නැහැ. ඒතර මේකේ විශේෂත්වයක් තියෙනවා. TSP කියන එක පස්සේ රඳා පැවතීමේ හැකියාවක් තියෙනවා. ලේසියෙන් විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මූලික අවස්ථාවේ තමයි TSP යෙදුවේ. එතකොට දැන් මේව TSP භාවිතා කරලා දැන් ඒක අස්වැන්නටත් බලපාන නිසා සාමාන්‍ය සති 20 කියන්නේ මාස 5න් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා
තව TSP ප්‍රමාණයක් මේකට එකතු කරන්න එමගින් අපි බලාපොරොත්තු වෙන දේ අස්වැන්න ඒකාකාරීව අඩු නොවි වැඩි මට්ටමේ තියාගන්න. ඒ නිසා සති 20කට පස්සේ අමතර TSP ග්‍රෑම් 10ක් පිළිම වඩා සුදුසුයි. හරි. එතකොට දැන් මේ අපි අඳුන්වලා දුන්නේ සැලැස්මක් නැත්නම් ඔයගලන්ට chart එකක් කොහොමද බඳුන්ගත නයිමිරිස් වගාවේ අමිශ්‍ර පෝර භාවිතා කරලා පිළිවෙලට පෝර පාවිච්චි කරන්න කියලා. හරි. දැන් අඳුන්වලා දෙන්න සූදානම් වෙන්නේ බඳුන්ගත නයිමිරිස් වගාවට කැට පෝර යොදන එක. එතකොට දැන් කැට පෝර වර්ග ගොඩක් රාශියක් වෙළඳපොලේ තියෙනවා. ඒක දැනට ඔයගොල්ලෝ පාවිච්චි කරනවා. ඉතින් අපි මේ පැහැදිලි ක්‍රමවේදයක් හදලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. දැන් එතකොට මූලික රසායනික පෝර විදියට අපි පැලහිටවන්න දවස් දෙකකට කලින් අමිශ්‍ර පෝර පාවිච්චි කරනවා නම් TSP සහ MOP තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපි නිර්දේශ කරන්නේ බඳුන්ගත වගාවේ කැට පොහොර යෙදුවත් එම TSP සහ MOP පැලහිටවන්න දින දෙකකට කලින් දාන්න. හරි. එතකොට ඒක දානවා. ඊට පස්සේ අපිට තීරණය කර හැකි අපි කැට පොහොරද යොදන්නේ අමිශ්‍ර පොහොරද යොදන්නේ කියන එක. එතකොට දැන් අපි කතා කරා අමිශ්‍ර පොහොර යොදන හැටි කතා කරලා අවසానයි. දැන් අපි මේක කැපුවා. එතකොට දැන් අමිශ්‍ර පොහොර යොදන හැටි නෙවෙයි අපි දැන් කතා කරන්නේ. අපි කැට පොහොර යොදනවා නම් කොහොමද අපි මේක යොදන්නේ කියලා. ඒතර මෙතන අපි විශේෂයෙන් පෙන්නලා දෙන්න ඕන දැන් ගොඩක් අය දැන් හිතන්නකෝ අපිට කාර්ය බහුල අය ඉන්න පුළුවන් අර පොහොර යෙදීමක් අතපසු වෙන අවස්ථාවේ දෙන්න පුළුවන්. අන්න ඒ වගේ සහ අඩු පොහොර ප්‍රමාණයක් යොදන්න අවශ්‍ය වෙන අවස්ථාවවලදී වගේ මොනවාරි විශේෂ වාසියක් තියෙන්නේ අපි කැට පොහොර යොදන්නේ. එතකොට ඒ නිසා අපි ඒ වගේ වෙලාවක කැට පොහොර වර්ග තෝර ගන්නවා යොදන්න. ඒකට එහෙම තෝරගත්තු කෙනෙකුට අපිට මේ අමිශ්‍ර පොහොර යොදන්නේ නැතුව අපිට යොදා ගන්න පුළුවන් වෙළඳ පොලේ අපි දැන් අර පොහොර වර්ග අඳුන්වා දෙද්දී අඳුන්ලා දුන්නා ග්‍රෝවර් කියන කැට පොහොර. කියන්නේ ග්‍රෝවර් වර්ගයේ කැට පොහොර. ඒකට මේකේ තියෙන්නේ NPK ගත්තොත් නයිට්‍රජන් තමයි වැඩි. ඒකට අපිට මේ අවස්ථාවේදී නයිට්‍රජන් තමයි වැඩියෙන් ඕන වෙන්නේ. පරිස්සමට තෝරගන්න. ඒක අපි මෙතන දාලා තියෙන යූරියා ග්‍රෑම් 10ක් දාලා තියෙන්නේ. ඒකට අපි මෙතන කැට පොහොර යොදනවා නම් නයිට්‍රජන් වැඩි ග්‍රෝවර් වර්ගයේ පොහොර ග්‍රෑම් 5ක් දාන්න. ඒතකොට මේ ග්‍රෑම් 5ක් අපි තෝරා ගැනීමේ විශේෂත්වය තමයි මෙතන 10යි මෙතන 5යි ගැට. ප්‍රශ්නයක් නම් මොකද මේක සෙමෙන් පෝෂක නිදහස් කරන පෝෂකයක් නිසා මේක පස්සේ හොඳින් ආරක්ෂා වෙලා හිමීට පෝෂණය දෙන නිසා අපිට මේ ග්‍රෑම් 10ක් වෙනකොට 5ක් යෙදීම අපිට ලාභදායක වෙනවා. හරි. එතකොට දැන් අපි සති 2 ඉඳලා සති 6 දක්වා කතා කරා. ඊළඟ සති 8 ඉඳලා සති 12 දක්වා අපි අර අමිශ්‍ර පොහොරවලදී යූරියා සහ MOP. ඒතකොට ඒ වෙනුවට අපි යෝජනා කරනවා මේ කොම්ප්ලෙක්ස් වර්ගයේ පොහොර. ඒතකොට කොම්ප්ලෙක්ස් වර්ගයේ පොහොරක් ගත්තාම මේකේ පොටෑසියම් වැඩි ගතියක් තියෙනවා, ඊළඟට නයිට්‍රජන් තියෙනවා, ඊට අමතරව අංශු මාත්‍ර මූල ද්‍රව්‍යයක් තියෙනවා, මැග්නීසියම් මූල ද්‍රව්‍යයක් තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි මෙන්න මේ කාලේදී අපි කොම්ප්ලෙක්ස් වර්ගයේ පොහොර ග්‍රෑම් 5ක් යොදනවා. මේ ග්‍රෑම් 15 වෙනුවට. හරි. ඊට පස්සේ සති 12කට පස්සේ අපි අර ක්‍රමයේදී යෙදුවේ යූරියා ග්‍රෑම් 10යි MOP ග්‍රෑම් 10යි. එහෙනම් අපි ඒක යොදන්නේ නැතුව කැට පොහොර යොදන කෙනෙකුට පුළුවන් අපිට යොදන්න ටාකට් වර්ගයේ පොහොර. ඒක ටාකට් වර්ගයේ පොහොර අපි මේ පහසුවට ඔයාලට මේ ටාකට් වර්ගය කියලා කියන්නේ. ඒකට මෙතෙන්දී අපි බලන්නේ පොටෑසියම් කියන එක වැඩි පොහොරක්. ඒකට පොටෑසියම් කියන වැඩි පොහොරක් අපි ඒකෙන් ග්‍රෑම් 5ක් යොදනවා. හරි. ඒකට මේ විදිහට අපි දාගෙන යනකොට දැන් ටාකට් ග්‍රෑම් 5ක් යොදනකොට මේකේ තියෙන NPK තුන විතරයි තියෙන්නේ. ඒ නිසා අපිට දැන් ද්විතීයික මූලද්‍රව්‍ය වන කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් සහ අංශුමාත්‍ර මූලද්‍රව්‍ය අවශ්‍ය නිසා අපි දැනට අඳුනගෙන තියෙනවා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය සහ ඒ ද්විතීයික මූලද්‍රව්‍ය තියෙන යුටා අඳුනගෙන තියෙනවා. ඊට අමතරව කැල්සිරික් කියලා එකක් අඳුනගෙන තියෙනවා. ද්විතීයික මූලද්‍රව්‍ය තුන කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් තියෙන. ඒකට මේකෙන් අපිට මේ අවස්ථාවේදී අපිට මේ කැල්සිරික් කියන එක පාවිච්චි කරන එක පහසුයි. මොකද අපිට මේ කොම්ප්ලෙක්ස් එකේ අංශුමාත්‍ර මූලද්‍රව්‍ය අපිට ලැබුණ නිසා. එතකොට අපි යෝජනා කරන්නේ ඔයගලන්ට ටාගට් ග්‍රෑම් 5ක් සහ කැල්සිරික් ග්‍රෑම් 5ක් පාවිච්චි කරලා දිගින් දිගටම මේ විදිහට පාවිච්චි කරගෙන යන ලෙසට.